වාස්තවික කියන ලෝකය බිඳ වැටිලා. කැබලි එකතු කරාට පස්සේ එන එකට කියනවා සමස්තය කියලා. අර බිඳුණු ආත්මයක්. ඒකේ තාත්තා නෙවෙයි නාමකරණය දෙන්නේ අම්මා. ආකෘතික අත්හදා බැලීමකට වඩා අන්තර්ගතයේ තියෙන අත්හදා බැලීමක්. අද අපි විශ්ලේෂණය කරන්න යන්නේ සමන් වික්‍රමාරච්චි මහත්මයාගේ අලුත්ම නවකතාව වන BB කියන නවකතාව. දැන් අපේ රටේ සාමාන්‍යයෙන් සාහිත්‍ය වගේ දෙයක් ගත්තම සාහිත්‍යය ලෝක මට්ටමින් ගත්තත් ලංකාවේ මට්ටමින් ගත්තත් ඉතිහාසයක් තියෙනවා. අපි දැන් දන්නවා නවකතාවේ මුල් අවදිවල 19 වෙනි සීවසේ අග වගේ වෙනකොට මහා නවකතාව කියලා දෙයක් බිහි වුණා යුරෝපයේ. ඒ කියන්නේ ටෝල්ස්ටෝයි, ඩොස්තෝස්කි එහෙමම විශාල නවකතා. මේ විශාල නවකතාවල මූලික ලක්ෂණයක් තමයි ඒ කියන්නේ සමාජය කාර්මිකකරණයත් එක්ක කැබලි වෙන්න ගත්තා. ඒ කියන්නේ ජීවිතය දෙකට බෙදෙන්න ගත්තා. පුද්ගලික ජීවිතය, සාමූහික ජීවිතය කියලා. එතකොට දැන් මේ කාලේ වෙනකොට මහා නවකතාව තුල ලංකාවෙත් එහෙමයි. අමරසේකර ගත්තත්, මාටි වික්‍රමසිංහ ගත්තත් මේක අපිට පේනවා ජීවිතේ කැබලි එක කැබලි තමයි තියෙන්නේ. විග්‍රහ වෙනවා මේ කැබලි. ඒවා එකතු කිරීම. ඒ කියන්නේ එකතු කරාට පස්සේ කැබලි එකතු කරාට පස්සේ එන එකට කියනවා සමස්තය කියලා. දැන් ජෝර්ජ් ලූකාස් වගේ කෙනෙක් කිව්වේ ඒ කැබලි එකතු කරාට පස්සේ එන ටෝටැලිටි එක නැත්නම් සමස්තයට තියෙනවා කියලා මේ කැබලි වල නැති අර්ථයක්. ඕක තමයි සාමාන්‍ය ජෝර්ජ් ලූකාස් කියන කෙනා යථාර්ථවාදී සාහිත්‍ය විචාරය කියලා කිව්වේ. ඉතින් අපි දැන් මේ නවකතාවට આવොත් BB කියන නවකතාවට සහ දැන් අපි ගොත් එහෙම මේවට අපිට කියන්නේ කෙටි නවකතා. දැන් අපි ගත්තොත් එහෙම සමන් වික්‍රමාරච්චි මහත්මයාගේ අසන්ති මිත්තා තියෙනවා, අප්පච්චි ඇවිත් තියෙනවා. දැන් මේකේ BB. එතකොට මේ නවකතා තුනේම තියෙන මූලික ලක්ෂණය තමයි අපි ගොත් එහෙම මේවැ තියෙන පොදු ලක්ෂණය කතාව කියාගෙන යනකොට ප්ලොට් එක හඩා වැටෙනවා. ප්ලොට් එක කියන එක අර එක දිගට යන්නේ නැහැ. මේ නවකතාවල තියෙන මූලික තව ලක්ෂණයක් තමයි චරිතයක් නෙවෙයි තියෙන්නේ. චරිත විකාශයක් වෙනුවට තියෙන්නේ අර බිඳුණු ආත්මයක්. අපි කියනවා ස්ප්ලිට් සබ්ජෙක්ට් කියලා. ඊට පස්සේ තුන්වෙනි කාරණාව තමයි මේ පොත්වල තියෙන මූලික ඊළඟ ලක්ෂණය තමයි දැන් අපි දන්නවා මහා නවකතාවල සමාජය කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් එකේ නවල් එකේ. දැන් මේ නවකතාවල තියෙන්නේ යම්කිසි බිඳුණු ආත්මයක් කතා කරගෙන යනවා. තමන්ගේ අත්දැකීම් අදහස් ප්‍රකාශ කරනකොට අර පිටිපස්සේ තියෙන සමාජය කඩා වැටෙනවා. ඒ කඩා වැටිලා මේ ආත්මීය ප්‍රකාශනය තමයි මතුවෙන්නේ. එතකොට මේ නවකතාව තුළ ඊළඟට තියෙන ප්‍රධාන දේ තමයි නැරටිව් යුනිටි එකක් නැහැ. සෝෂල් ටෝටැලිටි එකක් නැහැ. මේ නවකතාවල හැම වෙලාවෙම මේ ආත්මයක් කතා කරන නිසාම අර ඔබ්ජෙක්ටිව් රියැලිටි නැත්නම් වාස්තවික ලෝකය කියන එක දියවිවි යනවා. මේ නවකතාවල අර ෆෙඩ්රික් ජෙම්සන් කතා කරා වගේ ඩෙප්ත් එකක් නැහැ. සර්ෆස් මතුපිට පෘෂ්ඨයේ අදහසක් තමයි අපිට එන්නේ. ඊළඟට මේ නවකතාව ගත්තට පස්සේ මහා නවකතාව එක්ක සංසන්දනය කරොත් මේ නවකතාවක ෆෝම් එක යම්කිසි ආකාරයකට ආකෘතිය යම්කිසි අපගමනයකට ලක් වෙනවා. ඒ කියන්නේ මේ වගේ නවකතාවක ඇත්තටම තියෙන්නේ ආකෘතික අත්හදා බැලීමකට වඩා අන්තර්ගතයේ තියෙන අත්හදා බැලීමක්. ඊළඟට මේකේ වැදගත් වෙන්නේ මේ වගේ නවකතාවක ට්‍රුත් කොන්ටෙන්ට් එක. ෆෝම් එකට වඩා සත්‍යය මොකක්ද කියන එක. එතකොට මේක ඊළඟ එක තමයි what is society. නැත්නම් සමාජය කියලා කියන්නේ මොකක්ද කියන එක වෙනුවට මේ සමාජය තුල තියෙන ආත්මය මොකක්ද කියන එක තමයි සාකච්ඡා වෙන්නේ. ඒතර BB කියන නවකතාව තුළ මූලික හරය ගත්තොත් එහෙම මේකේ තිබෙන්නේ පියාගේ නාමකරණය බිඳ වැටුණු. ඒ කියන්නේ මනෝවිශ්ලේෂණාර්ථයෙන් ගත්තොත් එහෙම මේ නවකතාව කියලා කියන්නේ මනෝවිශ්ලේෂණයේ සාහිත්‍යය අතර තියෙන බෙදුම් කඩනය දිය වෙච්ච තැනක් තියෙනවා. මොකද මේකේ සමහර තැන්වල තියෙන්නේ මනෝවිශ්ලේෂණය තුළ සාකච්ඡා වන ලැකාන්ගේ සායනික අත්දැකීම්. ඒතර මේකේ මූලික අපිට තේමාව ගත්තොත් ඒක අපච්චි අවිත් එකෙත් තියෙනවා. ඒක අසන්දි මිත්ත එකෙත් තියෙනවා. මේ තුනේම කතානායකයෝ කියලා කියන්නේ එක්තරා විදිහක ප්‍රයිවට් ලෝකයේ පිළිබඳ පුද්ගලික අත්දැකීමක්. ඒ කියන්නේ සයිකෝසික් සබ්ජෙක්ට් කියලා කියනවා. සයිකෝටික සබ්ජෙක්ට් කියලා කියනවා. ඒතකොට සයිකෝසික සබ්ජෙක්ට් එකක්, සයිකෝසික ආත්මයක් කොහොමද ලෝකයේ තේරුම් ගන්න කියන එක. දැන් මෙතන BB කියලා කියන්නේ ඒකේ ඒ තාත්තා නෙවෙයි නාමකරණය දෙන්නේ අම්මා. ඒතකොට ඒ අම්මගේ නාමකරණය තුල තියෙන්නේ අර බොරලැස්ස. ඒ කියන්නේ සර්නේම් එකයි දෙකම එකයි. හරියට නිකන් නබකෝගේ හම්බර්ට් වගේ.
ඒ කියන්නේ හම්බර්ට් සර්නේම් එකම තමයි ගේ නේම් එකයි. ඒතකොට එහෙම වෙලා තියෙන්නේ ඒ ෆාදර් නෙවෙයි පරිකල්පනීය අම්මා කෙනෙක්ගේ නාමකරණය තමයි නවකතාවට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම ඔබට ආරාධනා කරනවා මේකේ ඔක්කොම දේවල් කිව්වොත් එහෙම ඔබට කුතුහලයක් ඇති වෙනවා නවකතාව ගැන. මේ නවකතාව සමකාලීන ශ්‍රී ලාංකීය සමාජය තුළ ඉතාම වැදගත් වෙයි. මොකද වාස්තවික කියන ලෝකය බිඳ වැටිලා. ඒ වෙනුවට ආත්මීය ප්‍රකාශනය නැත්නම් සබ්ජෙක්ටිව් රියැලිටි කියන එක නැත්නම් ආත්මීය සහ ආත්මීයත්වය ඇත්තටම ඒ ආත්මීයත්වය කිසිදු බයක් නැතුව අර බාහිර බාධා වලින් තොරව නිදහසේ ගලා යනවා. ඉතින් ඒ නිසා මේ යුගයේ මේ වෙලා තියෙන සමාජමය වශයෙන් වෙලා තියෙන විශාල විපර්යාසය ගෝලීකරණයත් එක්ක මේ නවකතාවේ චරිතය තුළින් නිරූපණය වෙනවා. ඉතින් මේ නිරූපණය බැලීමට හොඳම දේ තමයි මේ නවකතාව ඔබත් කියවෙන්නේ.